අංශභාගයේ ඉන්න කලින් ඇඟෙන් අපිට ඒ ගැන අනතුරු අඟවනවා කියලා කිව්වොත් විශ්වාස කරනවද? අංශභාගයේ. එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් කියන්නේ හදිස්සියෙම එන ලෙඩක් කියලා ගොඩක් අය හිතුවට ඇත්තටම එහෙම නෙවෙයි. ඊට කලින් ඇඟෙන් අපිට අනතුරු ඇඟවීම් කරනවා. ඒ ලක්ෂණ ගැන දැනගෙන හිටියොත් ඔයාට ඔයාගේ හරි ඔයාගේ ළඟම ඉන්න කෙනෙක්ගේ හරි ජීවිතේ බේර ගන්න පුළුවන්. අංක 1. මූණේ හැඩේ වෙනසක් ඇතිවීම. ඒ කියන්නේ මූණ පැත්තක් හිරිවැටෙනවා නම්, කට පැත්තකට ඇද වෙනවා නම්, hina වෙද්දී කටේ කොනක් අප්‍රාණික වෙලා පහළට එල්ලෙනවා නම් මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. 2. අතක් හෝ කකුලක් පණ නැතිවීම. ඒ කියන්නේ ඔයාලට තේ කෝප්පය අල්ල ගන්න බැරි වෙනවා නම්, පෑනෙන් ලියා ගන්න බැරි වෙනවා නම්, ඇවිදිනකොට වැටෙන්න යනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් කියලා හිතන්න එපා. 3. දරුණු හිසරදයක් ඇතිවීම. ජීවිතේ කවදාවත් දැනෙලා නැති තරම් තද ඔළුවේ කැක්කුමක් ඇති වෙනවා නම්, ඒත් එක්කම වමනය කරකැවිල්ල වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒක ස්ට්‍රෝක් එකකට කලින් පෙන්වන ලක්ෂණයක් වෙන්න පුළුවන්. 4. කතා කිරීමේ වෙනසක් ඇතිවීම. සාමාන්‍යයෙන් හොඳට කතා කරන කෙනෙක්ට වචන පැටලෙනවා නම්, ගොත ගහනවා නම්, කතා කරගන්න බැරි වෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. 5. පෙනීමේ වෙනසක් ඇතිවීම. කෑක හරි S2ේම හරි පෙනීම එකපාරටම බොඳ වෙනවා නම්, නැත්නම් එකපාරටම නොපෙනී යනවා නම් ඒකත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. වැදගත්ම දේ තමයි මේ ලක්ෂණ ඇති වෙලා විනාඩි කිහිපයකින් සමහරට නැති වෙලා යන්න පුළුවන්. එතකොට ගොඩක් අය හිතන්නේ මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා නොසලකා හරි. හැබැයි ඔයාට හරි ඔයාගේ ළඟම ඉන්න කෙනෙක්ට හරි මේ ලක්ෂණ ඇති වෙනවා නම් ඒක නොසලකා හරින්නපා. වහාම රෝහලකට යන්න අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න.